ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදී කතා කරා linear regression algorithm එක ගැන. මේ තියෙන අපි ඒකෙදි කතා කරපු ටික. එතකොට ඔයාලට මතක ඇති අපි මේ විදිහට data point ටිකක් මේ රතු පාටින් තියෙන data point ටික මේ විදිහට data point ටිකක් දුන්නාම අපිට පුළුවන් වුණා Python වල library එකක් භාවිතා කරලා ඒකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය එන විදිහට best fit line එකක් හදාගන්න. ඒ කියන්නේ data point වලට අනුව ඒ හරහා යන්න පුළුවන් සාධාරණම සරල රේඛාවේ සමීකරණය හොයාගන්න පුළුවන් වුණා. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය තමයි මේ m වලින් තියෙන්නේ, අන්තක්ඛණ්ඩය තමයි මේ c වලින් අපි හඳුන්වලා තියෙන්නේ. හැබැයි අද අපි කතා කරන්නේ කොහොමද මෙයා ඇත්තටම ඉන්ටර්නලි මේ දේ හොයාගන්නේ? කොහොමද මේ best fit line එක හොයාගන්නේ කියන දේ ගැන. අපි බලමු නම් මොකද්ද මේ cost function එක කියන්නේ, මොකද්ද මේ gradient descent කියන්නේ කියලා. හරි, ඔයාලා දන්නවනේ එතකොට මේ වගේ අපිට data point ටිකක් තියෙනවා නම් ඒ හරහා යන විදිහට අපිට රේඛාවල් කීපයක්ම හදා ගන්න පුළුවන්. මෙතනදී මම හඳුන්වලා තියෙන රේඛාවල් තුනයි. අපිට මේ විදිහට රේඛා රාශියක්ම භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි හැබැයි මේ රේඛා ඔක්කොගෙම එක රේඛාවක් හොයාගන්න ඕනේ, සාධාරණම රේඛාවක්. ඒ රේඛාවට අදාළ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය තමයි අපිට හොයාගන්න ඕනේ. අපි දැන් මේ විදිහට අදින්න පුළුවන් රේඛා අතරින් එක රේඛාවක් සලකමු. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් එතකොට මේ තියෙන්නේ යම් තාක් දුරට ඇඳගත් සාධාරණ රේඛාවක්. හරි, ඔයාලා දන්නවා එතකොට මේ එක පොයින්ට් එකක් ගත්තාම ඒකට x value එකක් තියෙනවා, y value එකක් තියෙනවා. ඒ වගේම ඒ x අගයටම ගැලපෙන මේ රේඛාවෙත් y value එකක් තියෙනවා. එතකොට ඇත්තටම data point එකේ y value එක සහ මේ රේඛාවේ තියෙන ඒ x අක්ෂයේම y value එක අතර වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි හැම data point එකකම මේ වගේ වෙනස්කම් තියෙනවා. එතකොට ඇත්තටම අපි සැලකුවොත් එහෙම මේ තියෙන්නේ ඇත්තටම actual value එක. ඒ කියන්නේ සත්‍යයගේ අපි දුන්න data point එකේ යගේ. හැබැයි මේ තියෙන්නේ අපි ඒකට සාධාරණ වැදගත් රේඛාවක්. එතකොට එතන y යගේ විදිහට එන්නේ අපි උපකල්පනය කරන අගය. y predicted කියලා මම එහෙන්ද හඳුන්වලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ පරතරය අඩු වෙන තරමට තමයි මේ රේඛාව අපිට සාධාරණ රේඛාවක් කියලා කියන්න පුළුවන්. එතකොට අපිට සලකන්න පුළුවන් actual value එක සහ predicted value එක අතර තියෙන වෙනස මේ විදිහට. වෙනස තමයි අපේ error එක. ඒක තමයි අපි අඩු කරන්න ඕනේ. හැබැයි ඔයාලට පේනවා actual value එක සහ predicted value එක ගත්තාම y actual ඍණ y predicted කියලා අපි අරන් තියෙනවා. ඒතර සමහර තැන්වලදී ධන විදිහට ඒක හම්බ වෙනවා, අනිත් තැන්වලදී ඍණ විදිහටත් ඒක හම්බ වෙනවා. ඒ හින්දා අපි ඒක වර්ග කරනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ වර්ග කරපු අගයන් වල එකතුව ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඒතර මෙතනදී actual y value එක සහ predicted y value එක අතර තියෙන වෙනසේ වර්ගය, ඒ විදිහට මෙතනත් ඒ දෙක අතර වෙනසේ වර්ගය, මෙතනත් ඒ දෙක අතර වෙනසේ වර්ගය, ඒ විදිහට මේ ටිකම එකතු කරන්න ඕනේ. ඒක තමයි අපි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊතර මධ්‍යයන්‍යයක් ගන්න මේ තියෙන data point ගානෙන් බෙදන්න ඕනේ. ඒක තමයි මම මේ n කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒක තමයි අපි error එක කියලා හඳුන්වන්නේ. මේ ඔයාලට පේන graph එකේ. එතකොට මේ error එක අඩු වෙන තරමට තමයි අපිට මේක සාධාරණ රේඛාවක් කියලා ගන්න පුළුවන්. මේ error එක අපි හඳුන්වනවා cost function එක කියලා. ඉතින් මං හිතනවා ඔයාලට එතකොට cost function එක ගැන යම් අවබෝධයක් මේ වෙද්දි ඇති කියලා. cost function කියන එක සරලව හිතාගන්න ඒ error එක කියලා. cost function එක අඩු වෙන තරමට තමයි අපි මේ හදාගන්න මොඩල් එකේ accuracy එක වැඩි වෙන්නේ. හරි, දැන් එතකොට ඔයාලා දන්නවා කොහොමද cost function එක අපි හොයාගන්නේ කියලා. එතකොට අපි හදාගන්න ඕනේ cost අඩුම වෙන විදිහට රේඛාවක්. ඒක තමයි සාධාරණම රේඛාව කියලා අපිට ගන්න සිද්ධ වෙන්නේ. එන්න ඒ දේ කරන්න තමයි අපි gradient descent කියන ඇල්ගොරිතම් එක පාවිච්චි කරන්නේ. අපි බලමු එහෙනම් ඒක ගැන පොඩ්ඩක් කතා කරලා. අපිට එතකොට මේකෙදි හොයාගන්න ඕනේ පැරාමීටර්ස් දෙකක් තියෙනවා. ඒ සාධාරණ රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. මම හිතනවා ඔයාලා අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ගැන දන්නේ නැති කියලා. සරලවම කිව්වොත් අන්තක්ඛණ්ඩය කියන්නේ ඒ අදාළ රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂ්‍යය. ඒ වගේම තමයි අනුක්‍රමණය කියන්නේ ඒ රේඛාවේ delta y බෙදීම delta x වල අගය. ඒක තමයි අපි අනුක්‍රමණයේ විදිහට ගන්නෙ. එතකොට මේකෙදී අපි කරන්නේ අනුක්‍රමණය බිඳුවේ ඉඳන් වෙනස් කර කර බලනවා. අන්තක්ඛණ්ඩයත් බිඳුවේ ඉඳන් වෙනස් කර කර බලනවා. එතකොට එක්තරා අවස්ථාවක් එනවා cost එක අඩුම වෙන අනුක්‍රමණයක් සහ අන්තක්ඛණ්ඩයක්. එන්නේ ඒ අවස්ථාවෙදි තමයි අපි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ගන්නෙ. ඔයාලට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ අනුක්‍රමණයට සහ අන්තක්ඛණ්ඩයට එරෙහිව cost function එක ඇඳපු ප්‍රස්ථාර දෙකක්. එතකොට හිතන්නකෝ අපි කිසියම් m අගයක cost එක ගන්නවා. එතකොට මේ වගේ තැනකට ආවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ m තව ටිකක් වැඩි කරනවා. එතකොට ටික ටික cost එක අඩු වෙනවා. එතකොට එක අවස්ථාවක් එනවා ඒ m අගයේදී cost එක ගොඩක් අඩුයි. එතකොට ඒ අවස්ථාවේදී මේ ප්‍රස්ථාරයට අපි ස්පර්ශකයක් ගෙවුවොත් මේකේ අනුක්‍රමණයේ බිඳුවයි. එන්නේ ඒ අවස්ථාවේදී m අගය තමයි අපි සුදුසු m value එක. එහෙම නැත්නම් සුදුසු අනුක්‍රමණයේ value එක විදිහට ගන්නෙ. ඒ විදිහටම තමයි
අන්තක්කණ්ඩයට එරෙහිව කොස්ට් ෆන්ක්ෂන් එක හැදුවත් මේ විදිහේ ප්‍රස්තාරයක් එන්නේ. ඒකෙත් එතකොට අපි මේ කොස්ට් ෆන්ක්ෂන් එකේ අඩුම අවස්ථාව තමයි ගන්නෙ. කොස්ට් එක අඩු වෙන්න බෑ. ඒ කියන්නේ එරෙහි එක අඩු වෙන්න බෑ. එන්නේ මේ අවස්ථාවට අදාළ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය තමයි අපි ගන්නෙ. මේක ඇත්තටම අපිට හොයන්න පුළුවන් අවකලන යොදාගෙන මම මෙතනදී ඒ දේ කරන්නේ නැහැ. මොකද ඒක තේරුමක් නැහැ කියලා හිතනවා මේ වීඩියෝ එකේදී කරන එක. ඔයාලට ඒ කියන්නේ වැඩිදුර දැනගන්න ඕන නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා cost function එක ගැන ඒ වගේම gradient descent කියන algorithm එක ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න. එතකොට මේ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය දෙකම ගත්තාම දෙකම එකම ප්‍රස්තාරයකට ගත්තාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ cost function එක. මේ cost එක මේ අක්ෂරයෙන් පෙන්නන්නේ මේ අක්ෂරයෙන් පෙන්නන්නේ අනුක්‍රමණය, මේ අක්ෂරයෙන් පෙන්නන්නේ අන්තක්කණ්ඩය. එතකොට මේ cost එක අඩුම වෙන අවස්ථාව මේ එතකොට ත්‍රිමාන විදිහට මේක තියෙන්නේ. මේ cost එක අඩුම වෙන අවස්ථාවට අදාළ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය තමයි අපි ගන්න ඕනේ. එතකොට ඒ විදිහට අදාළ m සහ c තමයි අර inbuilt method එකෙන් අපිට ලැබුණේ. Python වලදී අපි භාවිත කරපු inbuilt method එකෙන්. ඉතින් මෙන්න මේ දේ තමයි එතනදී internally වෙන්නේ. අපි ටිකක් බලමු gradient descent algorithm එක කොහොමද Python යොදාගෙන අපි කරන්නේ කියලා. හරි. එතකොට ඔයාලට පේනවා මෙතනදී අපි import කරගෙන තියෙනවා libraries දෙකක් numpy සහ matplotlib. data point 5යි මම මෙතනදී යොදාගන්නේ. ඒක තමයි n සමානයි 5යි කියලා මම හඳුන්වලා තියෙන්නේ. එතකොට x වලට සහ y වලට මම values දීලා තියෙනවා. values 5 ගානේ දීලා තියෙන්නේ. මේ මම හඳුන්වපු data point ගානට අනුව. ඊට පස්සේ අපි m සහ c මුලින්ම බිඳුවයි කියලා අරන් තියෙනවා. අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩයේ මුලින්ම බිඳුවයි කියලා අරන් තියෙනවා. ඊට පස්සේ අපි හඳුන්වලා තියෙනවා learning rate කියලා එකක්. එතකොට අපි learning rate එකට සාමාන්‍ය පොඩි අගයක් යොදාගන්නේ. ඔයාලට මම පොඩ්ඩක් කිව්වොත් ඒ ගැන ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. හිතන්නකෝ අපි කිසියම් m අගයකට ගැලපෙන cost එක හොයා ගන්නවා. ඊට පස්සේ ඊළඟ m එකකට අදාළ cost එකත් හොයා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ඒ අතර වෙනස තමයි අපි control කරන්නේ learning rate එක යොදාගෙන. ඉතින් මම හිතනවා ඔයාලට ඒක නේ මම අමුදක් ලැබෙන්නේ නැති කියලා. අපි ආපහු යම් Python code එකට. ඊට පස්සේ මේකෙදි තමයි අපි ඒ ඇල්ගොරිතම් එක ක්‍රියාත්මක කරවන්නේ. මේකෙදී අපි මේක 100 පාරක් ඉටරේට් කරනවා. ඒ හින්දා තමයි මම මේ විදිහට රේන්ජ් එකේ 1 සහ 101 කියලා දාලා තියෙන්නේ. අපි මේ විදිහට y predicted value එක හොයනවා mx ධන c ආකාරයේ සමීකරණයක් විදිහට. ඊට පස්සේ ඒ හැම අවස්ථාවකදීම අපි cost එක හොයනවා. කොච්චර error එකක් ඒ අවස්ථාවේදී ලැබිලා තියෙනවද කියලා. ඒක අඩු වෙන විදිහට තමයි අපි මේක හදන්න ඕනේ. එතකොට ඒ cost එකක් ලැබෙනවා මෙතනදී. ඊට පස්සේ ඒක මම print කරන්න හදලා තියෙනවා. ඒ වගේම මෙතනදී තමයි අපි අවකලනය භාවිතා කරලා තියෙන්නේ. මෙතනදී අපි කරන්නේ අදාළ m සහ c ඒ කියන්නේ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩයේ අනුක්‍රමණය ගන්න ඕනේ. ඊට පස්සේ මේ හැම ඉටරේට් එකකදීම අපි m වල සහ c වල අගය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ එතකොට ඔයාලා දැක්කනේ m බිඳුවෙන් පටන් ගන්න c බිඳුවෙන් පටන් ගන්න m ටික ටික වැඩි කරගෙන යනවා c ටික ටික වැඩි කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී අන්තිමට print කරනවා අනුක්‍රමණය අන්තක්කණ්ඩය සහ cost එක. මේක 100 පාරක් loop වෙනවනේ. එතකොට හැම ඉටරේට් එකකින්ම පස්සේ ඒක අපිට බලා ගන්න පුළුවන්. අපි මේක run කරලා බලමු. මම මේ code එකේ link එකකුත් පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා මේ code එක ගන්න. මම මේක run කරනවා දැන්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ cost එක. මම මෙතනදී හදලා තියෙන්නේ m වලට එරෙහිව අනුක්‍රමණයට එරෙහිව. අපිට ඒක බලා ගන්න පුළුවන්. මම code එකට යන්න. හරි. ඔයාලට පේනවා මම මේ scatter plot එකක් අඳිනවා අනුක්‍රමණය සහ cost එක යොදාගෙන. අපිට පුළුවන් අන්තක්කණ්ඩය සහ cost එකටත් භාවිත කරන්න. ඒත් එතකොට මේ වගේම plot එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ආපහු බලමු මේක. එතකොට මේ විදිහට ඔයාලට පේනවා මුලින්ම මේ අක්ෂරයෙන් පෙන්නන්නේ cost එක. එතකොට මුලින්ම cost එක ගොඩක් වැඩි. එතකොට මේ විදිහට m වැඩි වෙනවත් එක්කම cost එක අඩු වෙලා cost එක අඩුම අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. එන්නේ මේ අවස්ථාවේදී අපි m value එක තමයි ගන්නෙ. එතකොට ඔයාලට පේනවා මෙතනදී අන්තිමේට m වල value එක 3.0 ගානක් තමයි තියෙන්න ඕනේ. අපි බලමු මේක. අපිට එන තව output එකක් තමයි මේක. හරි. එතකොට ඔයාලට පේනවා අන්තිමේට m වලගේ 3.21 කියලා ඇවිල්ලා තියෙනවා. ඒක තමයි එතකොට best fit line එකේ අනුක්‍රමණය. ඒ වගේම තමයි c අගය. ඒ කියන්නේ අන්තක්කණ්ඩේ best fit line එකේ c අගය. අන්තක්කණ්ඩේ 1.226ක් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට අන්තිමේට cost එක 0.1.9ක් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 100 වෙනි ඉටරේට් එකේදී තමයි ඒක ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි මේකේ ටිකක් මුලට යමු. මුලින්ම m අගය ඇවිල්ලා තියෙන්නේ 0.78, c අගය ඇවිල්ලා තියෙන්නේ 0.22. එතකොට cost එක 139ක් කියලා ඇවිල්ලා තියෙනවා පළවෙනි ඉටරේෂන් එකේදී. එතකොට cost එක ඔයාලට බලා ගන්න පුළුවන්
මුලින්ම 139 ඊට පස්සේ කොස්ට් එක 81 ඊට පස්සේ 47.7 ගාන ඒ විදිහට කොස්ට් එක අඩු වෙවි යනවා හැම ඉටරේට් එකකින්ම පස්සේ. ඒ වගේම තමයි M සහ C වෙනස් වෙලා යනවා. කොස්ට් එක අඩු වෙලා අන්තිමේට තමයි මේ 0.1.9.7කට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එරර් එක අඩුම අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාවේදී M වල සහ C වල අගයන් තමයි අපි හොයාගන්නේ මේ gradient descent algorithm එක පාවිච්චි කරලා. එතකොට මේ අවස්ථාවේ තියෙන M වගේ තමයි අපිට ලැබෙන්නේ. හරි ඉතින් මම හිතනවා ඔයාලට දැන් cost function එක ගැන සහ gradient descent කියන algorithm එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඇත්තටම මේක අපිට machine learning model එකක් හදද්දී ඕන වෙන්නේ නැහැ. මොකද මේවා internally සිද්ධ වෙනවා machine learning libraries හරහා. ඒ වුණාට මට හිතෙනවා ඔයාලට මේ ගැන පොඩි හරි දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ ගැන මම link එකකුත් පහල description එකේ දාලා දෙන්නම්. ඔයාලට ඒකටත් යන්න පුළුවන්. ඒකට ගිහිල්ලත් බලන්න පුළුවන්. cost function එක ගැන සහ gradient descent ගැන තවදුරටත්. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරා එතකොට කලින් අපි හදපු linear regression model එකේ internally සිද්ධ වුණ දේ. එයා කොහොමද best fit line එක හඳුනාගත්තේ කියන දේ ගැන. ඉතින් මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.